안녕하세요. Welcome to Hanguk Path. කොරියානු විභාගෙට අත්‍යවශ්‍යම ව්‍යාකරණයක් වන හගෝ ව්‍යාකරණය තමයි අද ඔයගොල්ලන්ට උගන්වන්නේ. ඉතින් මේ ව්‍යාකරණය ඔයගොල්ලන්ගේ EPS topic e-book එකේ 9 වෙනි පාඩමේ තියෙන ව්‍යාකරණයක්. එහෙනම් පෑනක් පොතක් අරගෙන ලේස්තු වෙන්න අපි ඉගෙන ගමු හගෝ ව්‍යාකරණය. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා ඔයගොල්ලන්ට මම ආරාධනා කරනවා. අපි එහෙනම් වීඩියෝ එකට යමු. right. හගෝ ව්‍යාකරණය ගැන මෙන්න මේ විදිහට අපිට දීලා තියෙනවා. මෙන්න මෙහෙම හගෝ යන්න නාම පද දෙකකට වඩා යෙදෙන විට එම නාම පද පෙළ ගස්වා සම්බන්ධ කර ප්‍රකාශ කිරීමේදී භාවිතා කරයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම නාම පද කීපයක් තියෙනවා නම් ඒ නාම පද සම්බන්ධ කරන්න තමයි මේ හගෝ යොදාගන්නේ. හගෝ වගේම ඊට සමාන ව්‍යාකරණයක් තමයි වා සහ ග්වා. ඉතින් හගෝ කියන්නෙත් වා සහ ග්වා කියන්නෙත් එකම ව්‍යාකරණය. මේකේ තේරුම සමග කියලා අපිට කියන්න පුළුවන් සමග. එතකොට හගෝ කියන්නේ සමග කියන එක, වා සහ ග්වා කියන්නෙත් සමග කියන එක. එතකොට හගෝ සහ වා සහ හගෝ වා සහ ග්වා. එතකොට ඒක එකම තේරුම තියෙනවා. එතකොට අපි බලමු මෙන්න මෙහෙම යම් ක්‍රියාවක් එකට සිදු කරන බව ප්‍රකාශ කිරීම සඳහා යොදා ගනි. හගෝ යන්න ප්‍රධාන වශයෙන් භාෂණයේදී යොදා ගනි. ඒ කියන්නේ භාෂණයේදී කියන්නේ මොකද්ද? කතා කරන භාෂාව. මෙතන හගෝ යොදාගන්නේ අපි කතා කරන භාෂාවේදී තමයි හගෝ යොදාගන්නේ. එතකොට වා සහ ග්වා යොදාගන්නේ ලේඛනය. ඒ කියන්නේ ලියන භාෂාවේදී වා සහ ග්වා යොදා ගන්නවා. එතකොට හගෝ වා සහ ග්වා කියන්නේ එකම තේරුම තියෙන ව්‍යාකරණ සමග කියන එක. එතකොට හගෝ යොදාගන්නේ කතා කරන භාෂාවේදී, වා සහ ග්වා යොදාගන්නේ ලියන භාෂාවේදී. right. අපි බලමු මෙතෙන්දී පොඩි උදාහරණ වාක්‍ය ටිකක් තියෙනවා. මෙතන උදාහරණ ටිකක් දීලා තියෙනවා. චිගම් මොහේයෝ දැන් මොනවද කරන්නේ? චිගම් කියන්නේ දැන්, මොහේයෝ මොකද කරන්නේ? අචිමල් මොගොයෝ කියන්නේ උදේට කනවා. කියන්නේ උදේ කෑම කනවා. ඒතර මෙයා කියනවා පං හගෝ ක්වයිල් මොගොයෝ. දැන් මෙතන ඔයගොල්ලන්ට මෙහෙම කියන්න පුළුවන්. පං ක්වයිරල් මොගොයෝ කියලා කිව්වොත් එතන පොඩි නොගැලපීමක් තියෙනවානේ. එතකොට මේ දෙක සම්බන්ධ කරා මේ පං සහ ක්වයිල් කියන එක, පාං සහ පළතුරු කියන එක සම්බන්ධ කරලා තිනවා හගෝ වලින් නේ. මෙතන පේනවා ඇති පං හගෝ ක්වයිරල් මොගොයෝ. අන්න එතකොට නාම පද දෙකක් තියෙනවා. මේ නාම පද දෙක මෙතන සම්බන්ධ කරලා තියෙනවා මේ හගෝ එකෙන්. පාන් සහ සමග කියන තීරුම් දෙකම මේකට එනවා. එතකොට පං හගෝ ක්වයිරල් මොගොයෝ. එතකොට පාන් සහ පළතුරු කනවා. ඊට පස්සේ ඊළඟ එක චිගම් හොන්ජා සරායෝ. මෙතන හොන්ජා කියන්නේ තනිවම කියන තේරුම. එතකොට හොන්ජා සරායෝ කියලා අහනවා. එතකොට චිගම් කියන්නේ දැන්, හොන්ජා කියන්නේ තනිවම, සරායෝ දැන් තනියමද ජීවත් වෙන්නේ. එතකොට උත්තර දෙනවා අනියෝ පුමොනිම් හගෝ කච්චි සරායෝ. එතකොට මේ හගෝ එකට කච්චි කියන පදයක් එකතු කරලා අපිට කියන්න පුළුවන්. කච්චි කියන්නේත් සමග එකට. මතක තියාගන්න මෙන්න මේ වචනය කච්චි සමග සහ එකට. එතකොට හගෝ කච්චි කියන්නත් පුළුවන්. වා කච්චි, ග්වා කච්චි ඒ වගේ යෙදෙනවා. එතකොට පුමොනිම් හගෝ කච්චි සරායෝ දෙමව්පියන් සමග එකට ජීවත් වෙනවා. එතකොට කච්චි කියන එකත් මේ වා සහ ග්වා හගෝ සමග එකතු වෙනවා. මේ කච්චි කියන එක මතක තියාගන්න හොඳට. එතකොට අනියෝ පුමොනිම් හගෝ කච්චි සරායෝ නැහැ, දෙමාපියන් සමග එකට ජීවත් වෙනවා. ඉතින් ආයි කිව්වොත් හගෝ කියන්නේ සමග කියන සහ සමග කියන තේරුම් වෙනවා. එතකොට වා සහ ග්වා කියන්නේත් ඒකටම සමානයි. එතකොට හගෝ වා සහ ග්වා කියන දෙකම සමාන ව්‍යාකරණයක්. එතකොට හගෝ යොදාගන්නේ මොකේද? කතා කරන භාෂාවේදී, ලියන භාෂාවේදී වා සහ ග්වා යොදා ගන්නවා.
එතකොට මෙතන තියෙනවා පිගියෝ හේ පොසේයෝ කියලා අපි සංසන්ධනය කරලා බලමු මේක හගෝ සහ වා සහ ග්වා කියන එක. හගෝ සහ වා කියන දෙක. හගෝ සහ වා ග්වා නාමපදයක් තවත් නාමපදයක් සමග සම්බන්ධ වීමේකදී හෝ කිසියම් වැඩක් එකතු වී කරන බවක් හඟවයි. හරිනේ? එතකොට හගෝ ප්‍රධාන වශයෙන් කතා කරන භාෂාවදී කියන වාචික භාෂාව කතා කරන භාෂාවේදී භාවිතා කරන අතර වා සහ ග්වා බොහෝ විට ලිඛිත භාෂාව නැත්නම් ලියන භාෂාවේදී භාවිතා කරයි. කතාවක් පවත්වන විට හෝ ඉදිරිපත් කිරීමක් කරන විට අන්න ඒ වගේ අවස්ථාවලදී විධිමත් කතා කළ යුතු විටදී වා සහ ග්වා යොදා ගනී. එතකොට මේ හගෝ කියන එක කතා කරන භාෂාවේදී යොදා ගන්නවා, ලියන භාෂාවේදී යොදා ගන්නේ වා සහ ග්වා කියන එක. හැබැයි කතාවක් කරනකොට ඉදිරිපත් කිරීමක් කරනකොට ඒ කියන්නේ විධිමත් භාෂාවක් යොදා ගන්න අවස්ථාවකදී වා සහ ග්වා භාවිතා කරනවා. මම හිතනවා මේ ව්‍යාකරණය ඔයගලන්ට අවබෝධ වෙන්න ඇති. අපි බලමු ඊළඟට තව උදාහරණ වාක්‍ය කිහිපයකට ගිහිල්ලා. උදාහරණ වාක්‍ය ටිකකින් මේ ටික තවත් පැහැදිලි කරගමු. මේක ඊටාම සරල ව්‍යාකරණයක්. අපි යමු උදාහරණ වාක්‍ය කිහිපයකට. right, දැන් ඔන්න අපි බලමු උදාහරණ වාක්‍ය ටිකක්. මේ උදාහරණ වාක්‍ය ටිකත් බලමු. එතකොට ඔයගලන්ට මේක පැහැදිලි වේවි ව්‍යාකරණය. චින්ගු හගෝ කොම්බු හේයෝ පළවෙනි උදාහරණ වාක්‍ය. එක චින්ගු හගෝ කොම්බු හේයෝ යහළුවත් සමග පාඩම් කරා. එතකොට චින්ගු හගෝ කොම්බු හේයෝ. ඊට පස්සේ කොයන්ගි හගෝ නොල්ලායෝ. නොල්දා කියන්නේ සෙල්ලම් කරනවා කියන එක. එතකොට කොයන්ගි කියන්නේ කවුද? කොයන්ගි කියන්නේ පූසා. පූසත් එක්ක නැත්නම් බලලා කියන්නේ පූසා. කොයන්ගි හගෝ නොල්ලායෝ සෙල්ලම් කරනවා. සග්වා හගෝ බනානා සස්සොයෝ. එතකොට සග්වා කියන්නේ මොකද්ද? ඇපල්. සග්වා හදා කිව්වොත් සමාව ගන්නවා කියන එක තේරුම. එතකොට මේ කොරියානු වචන වලට සමාන තේරුමුත් තියෙනවා. ඔයගොල්ලෝ එකත් මතක තියාගන්න. ඉස්සරහට අපි මේ වගේ ඒවා කතා කරමු. දැනට මෙහෙම මතක තියාගන්න. සග්වා කිව්වොත් ඇපල්. සග්වා හදා කියලා කිව්වොත් සමාව ගැනීම. එතකොට සග්වා හදා, සග්වා හගෝ බනනා සස්සොයෝ. එතකොට සග්වා කියන්නේ ඇපල් සහ කෙසෙල් මිලට ගත්තා. සදා මිලට ගන්නවා. සස්සොයෝ වුණා මිලට ගත්තා. අතීත කාලෙන් සස්සොයෝ. ඊට පස්සේ නුනහගෝ සරායෝ. නුනහගෝ සරායෝ කියන්නේ අක්කත් එක්ක ජීවත් වෙනවා. ඔම්මහගෝ තොන්හා හෙස්සොයෝ. අම්මත් එක්ක දුරකථනයෙන් කතා කළා. ඒතර තොන්හා හදා කියන්නේ දුරකථන සංවාදයක්. තොන්හා හෙස්සොයෝ කියන්නේ දුරකථනයෙන් කතා කළ අතීත කාලය. ඊට පස්සේ අපි බලමු තොන්සෙන් හගෝ හක්්‍යෝයේ කායෝ. තොන්සෙන් කියන්නේ මම ඔයගලන්ට ඉගෙනුවා ඒ වචන ටික පවුලේ සමාජිකයන් කරන. තොන්සෙන් කියන්නේ බාල සහෝදරයෙක් කෙනෙක්. මෙතන නම් දොන්සෙන් වුණොත් මල්ලි, යොදොන්සෙන් වුණොත් නංගි. බාල සහෝදරයත් එක්ක තොන්සෙන් හගෝ හක්්‍යෝයේ කගෝ හක්්‍යෝයේ කයෝ. එතකොට ඒ කියන ව්‍යාකරණයේ යෙදුන හක්්‍යෝ කියන එකට එතකොට පාසලට වුණා. කායෝ කියන්නේ යනවා. බාල සහෝදරයා කියන්නේ බාල සහෝදරයත් එක්ක මල්ලි හෝ නංගි බාල සහෝදරයත් එක්ක පාසලට යනවා. චින්ගු හගෝ කොපි මෂොස්සොයෝ. යාළුවත් එක්ක කෝපි බිව්වා. එතකොට මෙතන මෂොස්සොයෝ මෂිදා කියන එක මෂිමිදා මෂෝයෝ. මෙතන මෂොස්සොයෝ කියන්නේ අතීත කාලය. මෂොස්සොයෝ බිව්වා. චින්ගු හගෝ කොපි මෂොස්සොයෝ. ඔන්නී හගෝ සජින් චිගොස්සොයෝ. ඒ කියන්නේ අක්කත් එක්ක පින්තූර ගත්තා. ඒ කියන්නේ ෆොටෝ ගැහුවා කියන එක. එතකොට මෙතන ඔන්නි වලට මතක ඇති. මම තායි මතක් කරන්නම්. නුනා කියන්නේ මම පිරිමි කෙනෙක් නම් අක්කට කියන විදිහ.
ඔන්නි කියන්නේ මම ගැහැණු කෙනෙක් නම් අක්කට කියන විදිහ මතක් කරගන්න. කලින් පාඩමකත් එක කලින් මම ඒ පාඩමේදී පවුලේ උදවිය ගැන උගන්වද්දි ඒක ඉගෙන ගත්තා. ඒ වීඩියෝ එකත් ඔයගොල්ලෝ බලන්න channel එකේ දාලා තියෙනවා. එතකොට ඊළඟ එක අප්පහගෝ උන්දොන් හේයෝ. මේ අප්පා කියන්නේ අබෝජි කියන එක. අප්පා කියන්නේ අබෝජි. ඒ කියන්නේ තාත්තා කියන එක. අප්පහගෝ අබෝජි කියන එකට අප්පා කියනවා. ඔම්මොනි කියන එකට ඔම්මා කියලා කියනවා. එකත් මතක තියාගන්න. අප්පහගෝ උන්දොන් හේයෝ. තාත්තත් එක්ක ක්‍රීඩා කරා. සොන්සෙන් නිම්හගෝ යාගි හේයෝ. ගුරුවරයත් සමග කතා කරා. යාගි හදා මල් හදා කියන එක කතා කරනවා කියන තේරුම. එතකොට ඔන්න ඔය විදිහට උදාහරණ වාක්‍ය 10ක් මම පැහැදිලි කරා. මම හිතන ඕගලන්ට හගෝ ව්‍යාකරණය හොඳින් පැහැදිලි වෙන්නේ නැති, මේක ඉතාම සරලයි. සමග කියන තේරුම තමයි මේකට යෙදෙන්නේ. ඉතින් මම ඉස්සරහට ඔයගලන්ට තවත් ව්‍යාකරණ කොටස් අරගෙන එනවා. ඔයගොල්ලෝ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් කමෙන්ට් එකක් දාන්න. තවදුරටත් channel එකත් එක්ක රැඳිලා ඉන්න. channel එක subscribe කරන්න. එහෙනම් ඔයාලගේ කොරියානු රැකියා සීනය සැබෑ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.